මෙවර පැවැත්වෙන හොංකොං සික්සස් තරඟාවලියේ පළමු තරඟ දෙකම පරාදුණු ගියවර සූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙවර තරඟාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගත්තා. තරඟය ආරම්භ කරමින් මුලින්ම පන්දුවට පහර දුන් නේපාල් කණ්ඩායම පන්දු වාර 6 නිමා වන විට කඩලු 4ක් දැවී ලකුණු 86ක් රැස් කළා. එහිදී නේපාල් කණ්ඩායම වෙනුවෙන් සංදීප් ජෝරා පන්දු 10කදී ලකුණු 39ක් රැස් කළේ 6 පාර 5ක් හා 4 පාර 2ක් එල්ල කරමින්. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක කඩලු 2ක් බිඳහෙලීමට සමත් වුණා. ඒ අනුව පන්දු වාර 6ක් ඇතුළත ලකුණු 87ක් හඹා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු යුගලය වුණේ තනුක දාබරේ සමගින් ලහිරු සමරකෝන්. නමුත් ඔවුන් දෙදෙනා සාර්ථක වුණේ නැහැ. දාබරේ ලකුණු 10කට දැවී යනකොට සමරකෝන් ලකුණු 5කට දැවී ගියා. ඒ වගේම නායකයා වුණු ලහිරු මදුසංකත් ලකුණු නොලබාම දැවී යනකොට පිටියට ධනංජය ලක්සාන් සහ නිමේෂ් විමුක්ති නේපාල් පන්දු යවන්නන්ට පන්න පෙහාර දියත් කළමින් පන්දු වාර 5යි පන්දු 3ක් අවසන් වන විට තරගයේ ජයග්‍රහණය කර දුන්නේ ලකුණු 89ක් රැස් කරමින්. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්සාන් පන්දු 10කදී 6 පාර 5ක් එල්ල කරමින් ලකුණු 36ක්ද නිමේෂ් විමුක්ති පන්දු 12කදී 6 පාර 4ක් හා 4 පාරක් එල්ල කරමින් ලකුණු 33ක්ද නොදැවී රැස් කළා. ඒ අනුව ගියවර සූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පළමු තරඟ දෙකම පරාද වෙමින් අද මෙවර තරඟාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගත්තා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.